මිනිස්සෙකුට තමන්ගේ ජීවිත ගමන ඇතුලේ මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ඉස්සරහ. ඇත්තට තමන්ගේ ජීවිතේ කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද? කොයිතරම් දුරට තව අල්ලගෙන ඉන්න පුළුවන්ද? අපි කවුරුත් දන්න කාරණයක් තමයි මනුස්ස ජීවිතේ පොදු ධර්මතාවයන් තියෙනවා. ජයග්‍රහණ වගේම පරාජය තියෙනවා. සතුටින් ඉන්න දවස් වගේම දුකෙන් ඉන්න දවස් තියෙනවා. නැගිටීම් වගේම බිඳවැටීම් තියෙනවා. අපි බලාපොරොත්තු නොවන අනපේක්ෂිත කරදර ව්‍යසනයන් එනවා. මහා ගම් වතුර නියන් එනවා. ඒ වගේ ඒවා එනකොට අපි දරාගෙන එක තැනකදී අපි තීන්දුව කරනවා මට මෙච්චරයි ජීවිතේ දරා ගන්න පුළුවන්. මට දැන් ඇති වෙලා තියෙන මං හෙම්බත් වෙලා තියෙන මට හිතෙනවා මේ ජීවිතේ පලා යන්න කියලා. ඇත්තට ඔබට එහෙම හිතිලා තියෙනවා. අද ඔබත් එක්ක කතා කරන්න යන්නේ කවදා හරි ඔබට එහෙම හිතුණා නම් ඔබ වැරදි කියලා කියන්නේ. මිනිසුන්ට කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියලා මේ පිළිබඳ පරීක්ෂණයන් කරලා තියෙනවා. අපිට කායික දේවල් සමහර විට දරා ගන්න පුළුවන්. ඒවා දරා ගන්න බැරි නම් ඒවට වේදනා නාශක ලෝකේ හදලා තියෙනවා. සාමාන්‍ය උණක් කරදරයක් එනකොට පැනඩෝල් පෙත්තක්, පැරසිටෝල් පෙත්තක්, ඒ වගේ දේවල් බීලා පැනඩීප් පෙත්තක් බීලා ඒ වේදනාව අපිට සමනය කරගෙන ඒක දරා ගන්න ක්‍රම තියෙනවා. ඊට වඩා ලොකු ශරීරයේ ශල්‍ය කර්ම වගේ දේවල් කරනකොට ඒවා අපිට දරා ගන්න බැරි නිසා අපි නිර්වින්දනය කරනවා. එහෙම නැත්නම් අපි එතන හිරිවට්ටලා තමයි මේ දේවල් කරන්නේ වේදනාව දරා ගන්න පුළුවන්. ඒ කායික පැත්ත. හැබැයි මානසික වශයෙන් අපිට රිදවීම් ජීවිතයේ වෙනකොට, කඩා වැටීම් වෙනකොට, බිඳ වැටීම් වෙනකොට දැන් අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ මහා ගම් වතුරක් ඇවිල්ලා, ගුණාටු ඇවිල්ලා, ගොඩාක් පළාත් යට වෙලා තියෙනවා. මිනිස්සු ජීවිත කාලෙම හම්බ කරගත්ත දේපොළ වතුරේ ගහගෙන ගිහිල්ලා තියෙනවා. මේ දේපොළ විනාශ වෙලා තියෙනවා. ඒවා තවදුරටත් පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සමහර පවුල් පිටින් සමහර සමාජිකයෝ නැති වෙලා විපතටපත් වෙලා මිය ගිහිල්ලා තියෙනවා. නාය ගිහිල්ලා තමන්ගේ ආදරණීයන් අලි ගොඩ දාන්න බැරි මට්ටමට වැටලා තියෙනවා. සමහර තැන්වලදී මේ දේවල් දකින්නකොට අපි හිතනවා මේක තමයි අවසානය කියලා. මේක තමයි මගේ අවසානය. මගේ දරා ගැනීමේ අවසානය. මගේ ඉවසීමේ අවසානය. ඒ සමහර අය මේ වගේ තැන්වලදී උමුතු වෙනවා. මානසිකව කඩාගෙන වැටෙනවා. සමහර අය සීදීනස ගන්න තීරණය කරනවා. සමහර අය ජීවිතේ සියල්ල අත්හැරලා ජීවිතේ පලා යන්න හදනවා. කාමරේ දොර වහගෙන මුල්ලකට වෙලා ඉන්න හදනවා. ඇත්තට දරා ගන්න පුළුවන් ඔච්චරද? මෙච්චරද? ඔබ මා කැමතුණත් අකමැතුණත් ඔබටත් මටත් ලැබුණු ජීවිතේ මේක තමයි. මේක තමයි. කැලෑවේ සතෙක් තමන්ගේ පැවැත්ම හදාගන්න සටන් කරන්න ඕන වගේ ඔබට මට හැමදාම මේ ජීවිතේ සටනක් කරන්න වෙනවා. මොවා කියන සතා නැගිට වෙලාව ඉඳලා දුවනවා. ඇයි දුවන්නේ? යාගේ ජීවිතේ බේරගන්න. සිංහයා කියන සතා නැගිට වෙලාව ඉඳලා දුවන්න ඕන. ඇයි? යාගේ බඩගින්න නිවා ගන්න. එයා දිව්වේ නැත්තම් යාට ගොදුර අල්ල ගන්න බැරුව යනවා. ඔබ කොයිතරම් ශක්තිමත් වුණත් කොයිතරම් දුර්වල වුණත් ඔබටත් මට පොදු ධර්මතාවය තමයි අපිට හැමදාම ඉස්සරහට යන්න වෙනවා, සටන් කරන්න වෙනවා, දරා ගන්න වෙනවා, අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා, ඒව තරණය කරන්න වෙනවා. ඒත් මේ පිළිවෙත පරිශ්‍රණයන් කරලා තියෙනවා. මේ පරිශ්‍රණ වලින් හෙලිදරව් කරගෙන තියෙනවා. මිනිස්සෙක් දරාගෙන උපරිමයට ගිහිල්ලා සමහර අත්හරින්න තැන් තියෙනව නේද? මේ පිළිවෙත අධ්‍යයනයන් කරලා තියෙන එක හොයාගෙන තියෙන ඇත්තට මිනිස්සු මේ අත්හරින්නේ තරහා ගැනීමේ 140කට විතර මට්ටමට ගිහිල්ලා කියලා. ඒ කියන්නේ තව 160ක් එහාට ඉතුරු වෙලා තියෙනවා. නිකන් හිතන්න වාහනයක ඔබ ගිහිල්ලා තෙල් ඉවරයි කියලා රිසර්ව් එකට වැටෙනවා. ඔයා රිසර්ව් එකේ කිලෝමීටර් 20ක් ගිහිල්ලා තීරණය කරනවා මේ යන්න පුළුවන් උපරිමයේ ගිහිල්ලා තියෙන මෙතනින් එහාට යන්න බෑ කියලා. හැබැයි කවදා හරි ගිහිල්ලා බලන්න සමහර විට තව කිලෝමීටර් 30ක් 35ක් නැත්නම් 40ක් විතර ය아가න්න හැකියාව තියෙනවා. අපේ ජීවිතවලත් එහෙමයි. අපි හිතනවා මේ සියල්ල වෙලා මේක තමයි අවසානය. මේක තමයි මගේ ඉරණම. මගේ උරුමය මේක තමයි. මට මෙච්චර ජීවිතේ දරා ගන්න පුළුවන්. මෙතනින් එහාට නම් කිසිම දෙයක් කරගන්න බෑ කියලා. ඉතින් අපි හිතුවට මේ උපරිමය කියලා. හොඳට මතක තියාගන්න මේ උපරිමය නෙවෙයි. තව ගොඩක් දුර අපිට යන්න පුළුවන්, ගොඩක් දුර දරා ගන්න පුළුවන්, ගොඩක් දුර ඉවසන්න පුළුවන්. තව බොහෝ අවස්ථා මේ අපිට තියෙන සියලුම අවස්ථා අහිමි වෙලා මෙතනින් එහාට ජීවිතේ ඉවරයි කියලා හිතන්න එපා. තව ඕන තරම් අවස්ථා තියෙනවා. ඕන තරම් අලුතෙන් නැගිටින්න ඔපචුනිටිස් අපේ ජීවිතේ නව අවස්ථා අපිට උදව් කරලා දෙන හැම අවසානයක්ම ඉතාමත් හොඳ අලුත් ආරම්භයක් කරගන්න පුළුවන්. සමහර විට වේදනාකාරී මතකයන් අපේ ජීවිතේ ඉතුරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ වේදනාවන් එක්ක අපිට ඊට වඩා දෙගුණයක් වේගයෙන් නැගී සිටින්න හැකියාව තියෙනවා. ඒ නිසා ජීවිතේ දරා ගන්න බෑ කියලා හිතනකොට හොඳට මතක තියාගන්න. තව ඉඩ තියෙනවා ජීවිතේ. බොහෝ මිනිස්සු 35 දී 40 දී 50 දී ජීවිතේ අත්හරින්නේ. ඒගොල්ලෝ හිතනවා එතන උපරිමයට ගිහිලා කියලා නෑ. ඕන තරම් හැකියාව තියෙනවා. ඔබ හිතනවාට ඔබට දියුණු වෙන්න පුළුවන් හැම මාර්ගයක්ම අධ්‍යයනය කරලා අවසන් දැන් ක්‍රමයක් නෑ කියලා නෑ. ඕන තරම් තියෙනවා. අපේ මනස ඇතුලේ නව සිතිවිලි ගබඩාවන් තියෙනවා. කවදාවත් තාම විවෘත කරලා නැති. කවදාවත් මිනිස්සු විවෘත කරන්න උත්සාහයක් නොදරන අලුත් මානයන්, අලුත් අවස්ථාවන්, අලුත් ඉසව් අපේ ජීවිතේ ඉස්සරහ තියෙනවා. ඒ නිසා හිතන්න එපා මේක අවසානයක් කියලා. ඉතින් මේ වගේ බිඳ වැටීම් වෙනකොට කළ යුතු දේ මොකක්ද? ටිකක් නිහඬ වෙන එක, ටිකක් බලාගෙන ඉන්න එක, සමහර දවස් අත්හරින එක. වාහනයක් වුණා කොයිතරම් හොඳ වුණා. හිතන්න BMW එකක් Benz එකක් කියලා.
ඒ වුණාට සමහර විට ඒකේ ගැටලුවක් ඇති වුණොත් ගරාජ් එකකට දාන්න වෙනවා. ගරාජ් එකේ දානකොට ඒකට දුවන්න බෑ. ඒක කොච්චරක් වටිනා වුණත් ඒක නිශ්චලව සමහරවිට රෝද ගලවලා එන්ජිම ගලවලා බලාගෙන ඉන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි ටික කාලයක් ගිහිල්ලා ඒක සම්පූර්ණ රිපෙයාර් කරලා ආයි පාරට දාලා ඒ තිබ්බටත් වඩා හොඳින් තිබ්බටත් වඩා අභිමානින් තිබ්බටත් වඩා වේගෙන් වාහනේ ධාවනය කරන්න හැකියාව අපිට ලැබෙනවා. ඉතින් ජීවිතෙත් ඒ වගේ තමයි. නේ සමහර පියවරයන් ජීවිතයේ අවසන් වෙනවා. එක අධියරයක් අවසන් වෙනවා. එක අධියරයක් බිඳ වැටෙනවා. එක අධියරයක් සුන්බුන් බවට පත් වෙනවා. නමුත් ඒකෙන් කියන්නේ මුළු ගමනම සුන්බුන් ගොඩක් බවට පත් වෙනවා කියන එක නෙවෙයි. ඒ නිසා ජීවිතේ දරා ගන්න බැරි තැන් එනකොට මේ තමයි අවසානය කියලා හිතනකොට මතක තියාගන්න. තව 160ක් ඉතුරු වෙලා තියෙනවා ඔබ වෙනුවෙන්. ඒ ශක්ති ගබඩාව, ඒ හැකියාව ගබඩාව පාවිච්චි කරන්න අදිෂ්ඨාන කරගෙන පොඩ්ඩක් නිස්සද්ද වෙලා, පොඩ්ඩක් ඉවසලා, පොඩ්ඩක් බලාගෙන ඉඳලා මනස සංසුන් වුණාට පස්සේ ආ හිතන්න පටන් ගන්න. එතකොට ඕන තරම් අවස්ථා ඉස්සරහ දිගහැරෙන හැටි ඔබට පෙනේවි. ඒ නිසා හැම අවසානයක්ම ගොඩක් හොඳ අලුත් ආරම්භයක්.